EV එකක් අරගෙන ඇත්තටම වාසියක් තියනවාද? ඒකෙන් පෙට්‍රල් මිලට වඩා අඩුවෙන් අපිට දුවන්න පුළුවන්ද? මෙන්න මේ වගේ ප්‍රශ්න හැමෝටම තියෙනවනේ. අද මම කියන්න හදන්නේ මගේ ප්‍රායෝගික අත්දැකීම. මම වාහනේ අරගෙන මාසයක් හරියට පැදලා බැලුවා. එතකොට මේ වාහනේ මාසයක් තුල මම ධාවනය කරලා තිබ්බා කිලෝමීටර් 4000ක්. එතකොට මේ කිලෝමීටර් 4000ක් විතර ධාවනය කිරීම සාමාන්‍යයෙන් මම කොහොමත් කිලෝමීටර් 4000ක් 5000ක් මාසෙකට දුවන කෙනෙක්. ඒ කියන්නේ වැඩිපුර වාහනේ පාවිච්චි කරන කෙනෙක්. එතකොට සාමාන්‍ය සාපේක්ෂව බලද්දී මේකේ වාසියක් තියෙනවද කියලා බලන්න මම මෙහෙම දෙයක් කරා. දැන් සාමාන්‍යයෙන් මගේ ගෙදර ලයිට් බිල රුපියල් 10000කට ආසන්න මුදලක් කොහොමත් එනවා. එතකොට ඊකට අමතරව කොච්චරක් එනවද කියලා හරියටම බලා ගන්න මම මේක පොඩ්ඩක් ට්‍රැක් කරා. මම ගෙදරින්ම තමයි වාහනේ charge කරේ. සාමාන්‍යයෙන් මම full charge ගහන අවස්ථා තියෙනවා සතියකට එක වතාවක් විතර. ඒ වගේම අඩු වෙන ප්‍රමාණය නැවත top up කරන එක කරනවා. මෙහෙම කරගෙන ගිහිල්ලා මම මාසෙක සම්පූර්ණයෙන්ම බැලුවා කොච්චර units ගණන් ගිහිල්ලා තියෙනවද කියලා. ඊට කලින් මාසේ මගේ ගෙදරට ලයිට් බිල ආවා 11480ක්. මම ඒකට සාක්ෂි එක්ක මේ දානවා. එතකොට ඊළඟ එක මාසයක් මම කරන්ට් බිල පාවිච්චි කරලා, ඒ කියන්නේ කරන්ට් එක පාවිච්චි කරලා ආපහු බැලුවා බිල කීයද කියලා. බිල ආවා 36579ක්. එතකොට මම යුනිට්ස් ගන්න බලපුවාම මගේ කලින් මාසේ මම පාවිච්චි කරලා තිබ්බ යුනිට්ස් 260ක්. එතකොට අවසානට මේ මාසේ ගියාට පස්සේ වාහනේ පාවිච්චි කරලා බලද්දි යුනිට් 660ක් ගෙදරට ගිහිල්ලා තිබ්බා. එතකොට මේ වෙහිකල් එකට අපි පාවිච්චි කරලා තියෙන්නේ යුනිට්ස් 400ක වගේ ප්‍රමාණයක් ඒ මාසේ තුල. එතකොට මම ලයිට් බිල අඩු කරලා බැලුවොත් එහෙම කලින් බිලෙන් මේ බිල අඩු කරපුවාම මට ආවා 25099ක්. එතකොට මේ ප්‍රමාණය තමයි මට කිලෝමීටර් 4000කට ගිහිල්ලා තියෙන්නේ. හරි. ඊට අමතරව මම අර එළියේ තියෙන charging points වලින් දෙපාරක් charge කරා. රුපියල් 1000ක charge කරා දෙපාරක්. ඒ කියන්නේ රුපියල් 2000ක් එතනදී වැය වුණා. එතකොට මගේ total එක වෙන්නේ 27099යි. එතකොට කිලෝමීටර් මම 4000ක් දුවලා තියෙනවා රුපියල් 27099කට. ඇත්තටම එතකොට එක කිලෝමීටර් එකට ගිහිල්ලා තියෙනවා රුපියල් 6.7ක්. ඒ කියන්නේ රුපියල් 7කට ආසන්න මුදලක් එක කිලෝමීටරයකට වැය වෙලා තියෙනවා. ඊළඟ කාරණේ මම මීට කලින් පැද්දේ ප්‍රීමියම් එකක්. එතකොට මේ ප්‍රීමියම් එකේ සාමාන්‍ය ලීටර් රේට කිලෝමීටර් 20ක වගේ ඇවරේජ් එකක් කරනවා. එතකොට ඒකින් මම මේ කිලෝමීටර් 4000 දිව්වනම් මට යන වියදම හොයාගන්න අපි හිතමු සාමාන්‍ය පෙට්‍රල් ලීටර් එකක් රුපියල් 300යි කියලා. එතකොට ඒ 300 ගානේ ලීටර් කීයක් ඕනද කියලා බලා ගන්න මම බෙදුවා 4020න්. එහෙම බෙදුවට පස්සේ උත්තරේ එන්නේ 200යි. ඒ කියන්නේ ලීටර් 200ක් මට මේ කිලෝමීටර් 4000 යන්න අවශ්‍ය වෙනවා. එහෙමනම් මම මේක වැඩි කරනවා රුපියල් 300ෙන්. වැඩි කරාට පස්සේ රුපියල් 60000ක් එනවා. දැන් දැක්කද වෙනස? දැන් මට මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එක පාවිච්චි කරද්දී වැය වෙලා තියෙන්නේ රුපියල් 27099. හැබැයි මම පෙට්‍රල් වෙහිකල් එක පාවිච්චි කරා නම් රුපියල් 60000ක විතර මුදලක් ඒකට වැය වෙනවා. දැන් ඒක විතරක් නෙමෙයි මෙතන තියෙන බෙනිෆිට් එක. සාමාන්‍යයෙන් අපි පෙට්‍රල් වෙහිකල් එකක් කිලෝමීටර් 5000න් සර්විස් කරනවා. මේ 5000න් සර්විස් කරද්දී රුපියල් 40000ක් 50000ක් වගේ මුදලක් වැය වෙනවා. ඒ සර්විස් කරන තැන අනුව වෙනස් වෙන්න පුළුවන්. මොන හරි පොඩි රිපෙයාර්ස් වෙනවා නම් ඒවට වැය වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ දේවල් වලට වැය වෙනවා. නමුත් මේ වෙනකොට මට මේ වෙහිකල් එකට අලුත් වෙහිකල් එකට ඇවිල්ලා තියෙන ප්‍රී සර්විසස් විතරයි. ඒ නිසා මේකට මුදලක් මට තාම වැය වෙලා නැහැ. මම අහලා බලපු විදියට රුපියල් 20000ක වගේ මුදලක් කිලෝමීටර් 10000කට සැරයක් අපිට වැය කරන්න සිද්ධ වෙයි කියලා තමයි මම දැනට දන්නේ. අපි ඉස්සරහට මොනවද වෙන්නේ කියන එක කියන්නම්. එතකොට ඒත් බැලුවත් මේක ලාභයි. මොකද කිලෝමීටර් 10000කට සැරයක් රුපියල් 20000ක් යනවා කියන එක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අපි දන්නවා පෙට්‍රල් එන්ජින් එකක් අපි පාවිච්චි කරන වාහනයක් නම් ඒකෙදී අපිට මීට වඩා මුදලක් නඩත්තු වියදම් විදියට වැය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා කියන්න තියෙන්නේ ඇත්තටම EV එකක් පාවිච්චි කරද්දී අපිට ලොකු මුදලක් ඉතිරි වෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. දැන් මම ඊළඟ මාසේ නම් පාවිච්චි කරන්න හදන්නේ සෝලාර් එකක්. මොකද සෝලාර් එක පාවිච්චි කරද්දී මට මේ වෙහිකල් එක සම්පූර්ණයෙන්ම ප්‍රී පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අර ගෙදර ලයිට් බිල 11000 ගාණක් ආපු එක 0 කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වය. මේක තමයි සැබෑ තත්ත්වය. ඉතින් ඒ නිසා මේ EV එකක් පාවිච්චි කරද්දී බෙනිෆිට් එකක් තියෙනවද කියලා අහපු අයට කියන්න තියෙන්නේ ඔව්. ඇත්තටම බෙනිෆිට් එකක් තියෙනවා. ඒක ලොකු වෙනසක් කරනවා. ඉතින් නිදහසේ ගමනක් යන්න පුළුවන්. කරදරයක් නැතුව යන්න පුළුවන් වෙලා තියෙනවා. සමහර අය හිතනවා මේක charge කරන්න ලොකු වෙලාවක් යයි කියලා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හැමෝම බලන්නේ බිඳුවේ ඉඳන් 100ට charge කරන්න යන වෙලාව. එච්චර වෙලාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි top up කරගන්න එක විතරයි කරන්නේ. ඒ අවශ්‍ය ගමන යන්න. ඉතින් කිසිම කරදරයක් නැතුව මම ලොකු distance එකක් travel කරන කෙනෙක්. ඉතින් ඒ නිසා කිසිම කරදරයක් ඇති වෙන්නේ නැහැ කියන එක කියන්න ඕන. ඉතින් මේ අත්දැකීම හැමෝටම වැදගත් වෙයි. ඉතින් ඔයාලගේ අනිත් අයටත් මේක දැනගන්න share කරන්න. ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් comment කරලා තියන්න. EV සම්බන්ධව තියෙන විවිධ ගැටලු ගැන අපි කතා කරලා තියෙනවා. තවත් ප්‍රශ්න තියෙනවා නම් comment කරොත් අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. ඉතින් EV lovers හැමෝටම සුබ දවසක්.